ආයුබෝවන් වෙලා කොලෙස් සමග එකතු වෙලා සිටින්නේ. ඉතින් අද අපි කතා කරන්නේ තුලා ලග්නය පිළිබඳව. මම හිතනවා ඔබත් තුලා ලග්නයෙන් ජන්මලාභය ලබා ඇති කෙනෙක් කියලා. ලිබරා ඇසිඩන්ට්. ඇත්තටම තුලා ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ සක්‍රය. කියන්නේ ශුක්‍ර. සාමාන්‍යයෙන් තුලා ලග්න හිමියන් සුන්දරත්වයට එවැගේම සාමයට සමාජික සම්බන්ධතාවලට දැඩි කැමැත්තක් දක්වනවා. එතන තුලා ලග්න හිමියෙක් පරිසරයට හරි ආසාව දක්වන්නේ. උන් පරිසරයට කැමති. පරිසරයට ලෙන්ගතු භාවයක් තියෙනවා. ඒ වගේම සාමයට හරිම කැමති. එකමුතු භාවයට සමාජිකත්වයට ඔවුන්ගේ පුදුම ලැබෙදියාවක් තිබෙන්නේ. මේ කියන ගත ලක්ෂණත් එක්ක ඔවුන් සාමකාමී පුද්ගලයන්. ඔවුන් තුළ තිබෙන්නේ යුක්ති සහගත සිතුවිලි. කතා බහට හරිම දක්ෂයි. කතා බහට දක්ෂ වෙනවා කියන්නේ ඔවුන් සමාජශීලී. අමුතුවෙන් ඔවුන් සමාජයට යොමු කිරීම සඳහා වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ තුලා ලග්න හිමියන්. ඔවුන් සමාජශීලී නිරන්තරයෙන්. අලංකාරයට, නිවස අලංකාරයට තියාගන්න, තමන්ගේ ඇඳුම් පැළඳුම් අලංකාරණය කරලා තියාගන්න, අලංකාරයට හරිම කැමතියි. ඒ දෙකට කැමතියි කියන්නේ ඉතින් කලාවට, සංගීතයට ලැබෙදියාවක් දක්වනවා. මේකේදී මෙයාගේ අනිත් ගති ලක්ෂණවලදී තීරණ ගන්න ටිකක් කාලයක් ගන්න ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. තීරණ ගැනීමේදී තමයි මේ ස්වභාවය පෙන්වුම් කරන්නේ. කියන්නේ තීරණ ගන්නවා ඕන්නේ පොඩි ප්‍රමාදයක් වෙලා තමයි තීරණ ගන්නෙ. ආදරය. මුන් ආදරයට හරිම විශ්වාසවන්තයි. තුලා ලග්න හිමියෝ. දෙපාර්ශවයේම සමානත්මතාවය එවැගේම ගෞරවය බලාපොරොත්තු වෙනවා. එකිනෙකාට ගෞරව කරනවා. විවාහ ජීවිතය පවත්වාගෙන යාමට සඳහා අපහසුතාවයක් නැහැ. වාද විවාද වලට යනවට වඩා සාමයෙන් ඉන්න තමයි කැමති. ඒ නිසා තුලා ලග්න හිමියන් සමග ආදර සම්බන්ධතා ඇති කරගන්න බයක් වෙන්න නම් අවශ්‍ය වෙන එකක් නැහැ වගේ. තුලා ලග්න හිමියන්ගේ අධ්‍යාපනය ගැන අපි බලමු දැන්. තුලා ලග්න හිමියන්ට කලාව, නීතිය, මාධ්‍ය, ඒ වගේම භාෂාව, මනෝවිද්‍යාව වැනි ශාස්ත්‍රවලට අත තියෙන එක හොඳයි. මේ ශාස්ත්‍රවලට යොමු වෙලා කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනය ලබන්න නිරත වුණොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. මුන් කණ්ඩායම් වැඩවලට හරිම දක්ෂයි. සාකච්ඡා කරලා යම් තීන්දුව తీරන වලට එළඹෙන්න ඒ දක්ෂතාවයක් පෙන්වුම් කරන බව ප්‍රකාශ වෙනවා. අපි ඊළඟට බලමු රැකියාව පිළිබඳව. තුලා ලග්න හිමියන් රැකියාව ගත්තොත් එහෙම නීතිඥ වෘත්තිය, ගුරු වෘත්තිය, නිර්මාණශීලී රැකියා, කියන්නේ ඩිසයින්, ෆැෂන් ඩිසයින් මේ වගේ ශාස්ත්‍ර උන්ට රැකියාව වලට නිරත වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. උන්ට ඒ සඳහා හැකියාව උප්පත්තියෙම තියෙන ආකාරය තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම රාජ්‍ය සේවය, දූත සේවා වැනි කටයුතු වලත් ඒ කියන්නේ රාජ්‍යමය තාන්ත්‍රික වශයෙන් දූත සේවා කටයුතු වල වුණත් නිරත වීමේ හැකියාවක් මේ තුලා ලග්න හිමියන් තුල පෙන්වුම් කරනවා. ඒ වගේම පාරිභෝගික සේවා, සම්බන්ධතා, කළමනාකරණය මේ වගේ ශාස්ත්‍ර වුණත් තුලා ලග්න හිමියෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ යොමු වුණාට. තුලා ලග්න හිමියන් තුල තිබෙන අවාසි සහගත තීන්දුව తీරන ගැනීමේ හැකියාව අපි මුලින්ම කිව්වා. ඒ ගතිය උන්ට තියෙනවා. ඒ වගේම අනිකාව සතුටු කරන්න යාම තුල තමන්ව අමතක වෙලා තමන්ට අවාසි සිදුවන අවස්ථා දකින්න පුළුවන්. සමහරක් වෙලාවට අධික සිහින දකින ආකාරයකුත් පෙන්වුම් කරනවා. එනිසා
තුලා ලග්න හිමියන් මේ ආකාරයෙන් තමන්ගේ සමස්තය කියන්නේ තුලා ලග්න හිමියන්ගේ අපි සමස්තව තමයි මේ කෙටි කරලා මේ විස්තරයක් අරගෙන ආවේ. ඒ කියන්නේ මේගොල්ලෝ තමන්ගේ උප්පත්ති වේලාව අනුව ග්‍රහ පීඨියම අනුව මේ චර්යාවන් යම් තාක් දුරට වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒරාස්තක ලබලා තියෙනවා, සෙනසුරු අපල තියෙනවා. මේ වගේ තත්වයන් තුළ මේ කියන ස්වභාවයන් අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ නිවැරදි ආකාරයෙන්ම තොරතුරු හොයන පුද්ගලයෙක් නම් ඔබේ වේලපත්කඩයට අනුව පරීක්ෂා කරලා ඒ තොරතුරු ලබා ගත යුතුයි. අපි මේ සමස්තයක් වශයෙන්ම තුලා ලග්න හිමියෙක් ගත්තොත් එහෙම මේ ගති ලක්ෂණ තිබෙනවා උන්ට. උන්ට මේවා දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ තවත් ආබාධ අතුරු ආබාධ ග්‍රහ අපල තිබෙනවා නම් ඔවුන්ට හැකියාව තිබෙනවා ආගමික වතාවත් වල යෙදෙන්න. ඒ වගේම පංචශීල ප්‍රතිපත්ති ආදී වල සීල සමාදාන ආදී කටයුතු වල නිරත වෙන්න. ඒ නිරත වෙලා ඔවුන්ගේ තිබෙන අපල උපද්‍රවයක් තිබෙනවා නම් ඒවා දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ආධ්‍යාත්මික වශයෙන් යොමු වීම තුළ තමයි ඕනෑම දෙයක් පහසුවෙන් निराකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. නිසා ඔබට දැනට අපල උපද්‍රව තිබෙනවා නම් ඔබ පංචශීල ආදී ප්‍රතිපත්ති වලට යන්න. ඒ නිසා ඒ සිල් රැකීම ආදී කටයුතු කරන්න. ඒ තුල ඔබට සෙස්සාන්තිය